හයි හයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. දැන් වෙලාව රෑ 12යි. නමුත් මට මේ වීඩියෝ එක කරගන්න ටයිම් එක හම්බුනේ දැන්. ඉතින් ඒ නිසා මම වෙලාව බලන්නේ නැතුව ඔයාලට කියන්න තියෙන දේ කියන්නම්. මුලින්ම කියන්න ඕනේ මම ඔයාලට කෑෂ් ඔන් ඩෙලිවරි දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ගෙදරට පාර්සල් එක ආවට පස්සේ ඔයාලට සල්ලි දීලා එක ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම අද පෝස්ට් ඔෆිස් එකට ඔයාගේ ඕඩර් එක පාර දුන්නොත් එහෙම ඔයාට ඒ ඕඩර් එක දවස් දෙකක් තුනක් ඇතුළත එනවා. එතකොට ඒ දවස් දෙක තුන ඇතුළත ඔයාට ඔයාගේ සල්ලි ඒ පාර්සලයට අදාළ යන ගාණ ඔයාලට ලැස්ති කරගන්න පුළුවන්. මෙහෙමයි ඕඩර් එකක් අපි දාද්දී අනිවාර්යයෙන්ම අතේ සල්ලි තියෙනවා නම් තමයි අපි ඕඩර් එක දාන්නේ. නමුත් මේ පාර මේ වෙච්ච පළවෙනි පාර මම මේ පාර ඕඩර්ස් ටිකක් මගෙන් ගොඩක් වැඩිපුර ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මට ඒක ටිකක් දැනුණා. ඕඩර්ස් 5ක් විතරම මට රිටර්න් ඇවිල්ලා තියෙනවා. එක හේතු නිසා යාලා අතේ සල්ලි තිබ්බේ නෑ. එක හේතු නිසා තමයි රිටර්න් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියනවා අනේ එහෙම කරන්න එපා ළමයි. මොකද මම මේ ෆ්‍රොක් එක ලොකු ගාණක් නැතුව තමයි ඔයාලට දෙන්නේ. රුපියල් 590කට තමයි ඔයාලට මම මේ ෆ්‍රොක් එක දෙන්නේ. ඉතින් එහෙම එකේ දැන් සමහර අය ඕඩර්ස් ඒ කියන්නේ එකම ඕඩර් එකට ගවුම් 5-6 ඉල්ලලා තියෙනයි තියෙනවා. සමහර අය එක ඉල්ලලා තියෙනයි තියෙනවා. එතකොට මම පෝස්ට් ඔෆිස් එකෙන් ඔයාලට ඒ පාර්සල් එක එවුවහම ඒ පාර්සල් එකේ බරට අනුව තමයි පෝස්ට් ඔෆිස් වල යාලට මම ගෙවන්න ඕනේ. එතකොට ගිය දවස් ටිකේ මම හැම පාර්සල් එකකටම 350 ගාණක් කරේ ඔයා ගවුම් 7ක් 8ක් ඉල්ලුවා. නමුත් දැන් මම මේ පාරේ ඉඳන් මට ඒක ලොකුවටම පාඩුයි. ඒ නිසා මේ පාරේ ඉඳන් මම පොඩි chart එකක් හදලා තියෙනවා. ඒක මම මගේ group එකේ ඉන්න ළමයිට නම් කියලා ඇති. chart එකක් හදලා තියෙනවා. මේ chart එක අනුව තමයි post එක අය කිරීම වෙන්නේ. එතකොට මම ඒක දාලා ඇති මගේ group එකේ ඉන්න කට්ටියට. ඉතින් මම ඔයාලට කියන්නේ මම දැන් එහෙම මෙහෙ පෝස්ට් ඔෆිස් එකේ මම ඩෙලිවරි charge එක ගෙවන්නේ ඔයාලට එවන්නේ. එතකොට ඔයාලා ඒකත් එක්ක සම්පූර්ණයෙන් තමයි මට එවන්නේ. එතකොට එහෙම ගත්තේ නැතුනම ඒ ගාණ මට පාඩුයි ළමයි. පාර්සල් 5ක්ම රිටර්න් ආවහම ඒක මට සෑහෙන්න ලොකු පාඩුවක්. ඒ වගේම මට ඒක තව කෙනෙක්ට දෙන්න තියෙන chance එකක් නැති වෙනවා. අනේ ඉතින් ඔයාලගෙන් ඒ නිසා මම ආදරෙන් ඉල්ලලා සිටිනවා. ආදරෙන් ඉල්ලනවා නේ එහෙම කරන්න එපා. මොකද ලොකු ගාණක් තියාගෙන මම දෙන ෆ්‍රොක් එකක් නෙමෙයිනේ මේක. රුපියල් 590 කියන ඔයාට මාරම ඒ කියන්නේ ඇත්තටම අඩු ගාණක ගවුමක් නෙමේක. ඉතින් ඒ නිසා එහෙම දීලත් ඒ වගේ ඕඩර් එක තමන්ගේ පාර්සල් එක රිජෙක්ට් කරන්න එපා. ඒ නිසා මම ඔයාලගෙන් අනේ ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉල්ලනවා මම එහෙම මට විතරක් නෙමෙයි මම කියන්නේ කෑෂ් ඔන් ඩෙලිවරි කරන අනිත් අයටත් තියෙන ප්‍රශ්නයක් මේක මට විතරක් වෙන දෙයක් නෙමෙයි මම ඒක දන්නවා. නමුත් මම ඔයාලට කියන්නේ එහෙම දේවල් එහෙම කරන්න එපා. මොකද එයාලා එහෙම කරන්නේ කියන්නේ අපි ඔයාලා වෙනුවෙන් ඒ පහසුකම දීලා තියෙන ඔයාලගේම පහසුවට. නැත්නම් මට පුළුවන් මුලින්ම account එකට සල්ලි දාලා ඊට පස්සේ ඔයාගේ order එක බාර ගන්න. නමුත් එහෙම කරනවට වඩා ඔයාට ඒක මාරම ලේසියිනේ. ඔයාගේ ගෙදරට ආව මණික වඩ දවස් දෙකක් උපරිම දවස් දෙකක් තියෙනවා ඔයාට ඔයාගේ ඒ පාර්සල් එකට අදාළ මුදල ලෑස්ති කරගන්න. ඉතින් ඒ